අත්වෙන පොදු සාතික පත්‍ර උසස් පෙළ විභාගයේ ගිනුම් කරණය විෂය නිර්දේශය වැදගත් මාතෘකාවක් වන ගිනුම් කරන අනුපාත විශ්ලේෂණය පිළිබඳ න්‍යාය ව්‍යුහගත ප්‍රශ්න සහ බහුවරණ ප්‍රශ්න 100කට ආසන්න ප්‍රමාණයක් අනුපාත විශ්ලේෂණය කියන මේ පොතේ අන්තර්ගතයි. විවරණය කරන ලද පිළිතුරු අන්තර්ගත මේ පොත රචනා කරන්නේ ධර්මසිරි ලීනවඩු මහතා විසින්. අනුපාත විශ්ලේෂණයේ සිද්ධාන්ත කෙටුම්පත් නිර්මාණාත්මක ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු ව්‍යුහගත කෙටි ප්‍රශ්න සහ පිළිතුරු නිර්මාණාත්මක බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු වගේම පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු කියන ශීර්ෂ පාඨය යටතේ මේ පොතේ තමත් පැහැදිලිව කන්න පෙළ ගැස්සලා තියෙනවා. පසුගිය විභාග ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගත මේ පොත පිටු 86කින් යුක්තයි. නව විෂය නිර්දේශයට අනුව රචනා වෙලා තියෙන මේ පොත උසස් පෙළ විභාගයේදී සාර්ථකව ප්‍රශ්නට පිළිතුරු සපයන්න වගේම උසස් ප්‍රතිඵලයක් අත්කර ගන්නත් ඔයාට ලැබෙන හොඳ අත්දැකීමක්.